අයියලු හැමෝටම ඉතින් දෙවෙනි අදියර කන්ටියට සිස්ටම් එකට මුදල් දාලා තිනවා මාස 3ක මුදල්. ඒ මුදල් කවද්ද බැංකුවට ගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අද තොරතුරු අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම පාසල් ළමුන්ට දෙන දීමනා තියෙන 3000ක දීමනාව 6000ක දීමනාව රුපියල් 5000ක දීමනාව මේ තොරතුරුත් ඔක්කොම ඉතා ඉක්මනින්ම අරගෙන ආවා. මගේ channel එකෙන් තමයි හැම තොරතුරක්ම ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ වගේම දෙවෙනි අදියර කන්ටියට වැටෙනවා වගේම පළවෙනි අදියර කන්ටියටත් වැටෙයිද ඒ ඉක්මනින්ම මුදල් අරගෙන එනවා. වැටෙනවා නම් ඉතින් අනිවාර්යයෙන් මේ සිස්ටම් එකට වැටෙනවාද ඒ මුදල් ගන්න පුළුවන් වෙන්නේ කවද්ද දෙවෙනි අදියර කන්ටියට වගේම පළවෙනි අදියර කන්ටියටත් ඉතින් ඒ තොරතුරු ඉතා ඉක්මනින්ම හරිම තොරතුරු ඉතා ඉක්මනින්ම අරන් එන්නේ මගේ channel එකේ news channel එකට කලින්ම තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්නම්. ඉතින් මේ වගේ වටිනා channel එකක් අනිවාර්යයෙන්ම මග අරගන්න එපා. අනිවාර්යයෙන්ම මේ විදිහටම මේ වීඩියෝ එක බලන හැමෝම මෙන්න මේ විදිහට දැන් channel එකට එකතු වෙන්න. මෙවැනි තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඊතලේ පෙන්න තැනින්ම ඔයාලට ටච් කරගන්න. ඊට පස්සේ නැවතත් ඒ ඊතලේ පෙන්න තැනින්ම එතනින්ම ටච් කරගන්න මේ බෙල් අයිකන් එකක් තියෙන තැනින්. ඊට පස්සේ මෙන්න මෙතන ඕල් බෙල් අයිකන් එකක් තියෙනවා. මෙතන මේ ඊතලේ පෙන්න තැනින්ම නැවත ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම බලන්න පුළුවන්. ඔය වීඩියෝ එකේ කියන විදිහට හරියටම channel එකට එකතු වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. තොරතුරු දැනගෙන ඉතා ඉක්මනින් මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින්ම ගේන්නේ මගේ channel එකෙන් තමයි තොරතුරු. ඉතින් වෙනදා විදිහට මුලින් ඉඳන් ඉන්න තට්ටි දාන්නවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝම ඔය විදිහට channel එකට එකතු වෙන්න. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට පළවෙනි අදියර කන්ටියට මම කතා කරන මුලින්ම පළවෙනි අදියර කන්ටියට මුදල් වැටෙනවද මේ මාසෙ මුදල් වැටේද මේ විදිහට මාස 3ක මුදල් වැටේද ඒ තොරතුරු ඉතා ඉක්මනින්ම අරගෙන එන්නම්. ඒ වගේම පාසල් ළමුන්ට දෙන දීමනත් ඉතා ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉස්සරහට ඒ තොරතුරු ඉතා ඉක්මනින්ම එනවා. ලැබිච්ච ගමම ටක් ගාලා ලැබිලා විනාඩියක් දෙකක් යනකොට මම තොරතුරු ඔයාලට ලබා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න channel එකට වෙලා අනිවාර්යයෙන්ම ඔයාලට channel එකට එකතුලා හිටියොත් අනිවාර්යයෙන්ම ටක් ගාලා ඔයාලට මේ තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම සිස්ටම් එකට වැටෙන පළවෙනි අදියර කට්ටියක නෙවෙයි දෙවෙනි අදියර කට්ටියගේ සිස්ටම් එකට මාස 3ක සල්ලි වැටලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ දාලා තියෙනවා මම. ඉතින් මෙන්න විදිහට පළවෙනි වීඩියෝ එක මම තමයි ගෙනාවේ. ඉතින් ඔක්කොම දැනුවත් කරේ. ඉතින් ඒ වගේම ඒ සල්ලි බැංකුවට ගිහලා ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඉතින් පෙන්නන්නේ 26 වෙනිදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. සමහර 26 වෙනිදා ගන්න පුළුවන් හැකියාව තියෙන. නැත්නම් සමහර විට දවස් දෙකක් තුනක් පරක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් පළවෙනිදා දෙවෙනිදා දිහාට ගන්න වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. බලමු කවද්ද ගන්න පුළුවන් එන්නේ කියලා. හරියටම තොරතුරු ටක් ගාලා මම අරගෙන එනවා. මගේ channel එකත් එක්ක ඉන්න. මෙන්න මේ විදිහට බැංකුවට දාන්නේ කවද්ද? තව දවස් දෙක තුනකින් මම තොරතුරු අරන් යනවා. ඉතින් මගේ channel එකත් එක්ක ඉන්න. හරියටම බැංකුවට ගිහලා ගන්න පුළුවන් එන්නේ කවද්ද? බැංකුවට වැටෙන්නේ කවද්ද? ඒ තොරතුරු ඔක්කොම මගේ channel එකේ මුලින්දම්ම කලින් විදිහටම අරගෙන එනවා. channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම ඒක දෙන දැනුවත් කරන තමයි ගොඩක් දෙනෙක් කෝල් කරලා අහනවා බැංකුවට එන්නේ කවද්ද? බැංකුවට එන්නේ කවද්ද? බැංකුවට එන්නේ කවද්ද කියලා. ඒක නිසා තමයි මේ විදිහට තොරතුරු අරගෙන ආවේ. ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ විදිහට මම වීඩියෝ එකක් අරන් යනකන් ඉන්න. වීඩියෝ එක බලලා ඔයාලට බැංකුවට ගිහලා ගන්න පුළුවන් වෙනදා විදිහටම බැංකුවට එන්නේ කවද්ද? ඒ තොරතුරු හැම දෙයක්ම ඉතා ඉක්මනින්ම අරන් එන්නම් channel එකට එකතුලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඒ වීඩියෝ එකෙන් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්.